හදමුද මාත් එක්ක මෙන්න මේ කිරි හොද්ද. මේක වෙනස් විදියකට තමයි මම හදන්නේ. සාමාන්‍යයෙන් අපි හදන කිරි හොද්ද වගේ නෙමෙයි. ටෙම්පරාදු කරලා හදන්නේ. එන්න බලමු මේකේ රහ කොහොමද කියලා. මේක සාම්ප්‍රදායික කිරි හොද්දක් නෙමෙයි. මම හදන එක ක්‍රමයක්. ඉතින් මම මේ කිරි හොද්ද හදන්නේ පොඩ්ඩක් ටෙම්පරාදු කරලා. එතකොට කිරි හොද්දේ රස වැඩි. ඉතින් මම මේකට තෙල් චුට්ටක් එකතු කරලා ඒකටම අබෑට ටිකකුයි තව උළුහාල් ටිකකුයි එකතු කරගන්නවා. ඒක රත් වේගන එනකොට ඒකට කරපිංචා, රම්පේ, ඒ වගේම ලූණුයි එකතු කරගන්න. පොඩ්ඩක් ටෙම්පරාදු කරගමු. ඒකටම මම තව තක්කාලි ටිකකුත් එකතු කරගන්නවා. මේ ටික ඔක්කොම හොඳට ටෙම්පරාදු කරගන්නවා. මේ ටික හොඳට මේ වගේ විනාඩියක් විතර මැල වුණාට පස්සේ මම මේකට මිරිස් කුඩු තේ හැඳි කාලක් එකතු කරගන්නවා. එතකොට කහ කුඩු තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. ලස්සන පාටක් තියෙන්නත් එපේ. ඊගාවට මම මේකට 3-5 තේ හැඳි භාගයක් වගේ වෙන්න එකතු කරගන්නවා. තව රසායන ලුණුයි එකතු කරලා මේ ටික හොඳට මම ටෙම්පරාදු වෙන්න දෙනවා. තව අවු මිරිස් ටිකකුත් මම මේකට එකතු කරගන්නවා. මේ ටික පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්න. මම මේකට වතුර කෝප්ප කාලක් එකතු කරගන්නවා. පොල් කිරි දාන්න කලින්. දැන් මේක හොඳට විනාඩි 5ක් විතර අපි උයාගමු. දැන් මේ ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවේදී මෙන්න මේ වගේ කෝප්පයක් පුරවලා උක්කු පොල් කිරි අපි එකතු කරගන්න ඕනේ. ඒ කියන්නේ අපිට කොච්චරක් පොල් කිරි ඕනේද? පොල් කිරි අපි දාන පොල් කිරි ප්‍රමාණයත් එක්ක තමයි අපිට කිරි හොදි ප්‍රමාණය තීරණය වෙන්නේ. ඉතින් මේක පොඩ්ඩක් උතරව ගන්න ඕනේ. මේ වෙලාවේදී ඔයාලට ලුණු බලන්න පුළුවන්. ලුණු මදි නම් ලුණු එකතු කරගන්න පුළුවන්. පොඩ්ඩක් ටෙම්පරාදු කරලා කිරි හොද්ද හැදුවම හරිම රහයි. ලුණු මදි. හැබැයි හරිම රහයි කිරි හොද්ද. ලුණු ටිකත් එකතු කරලා මේක හොඳට උතුරන් දෙන්න. කිරි හොද්ද නටනකොට මේ වගේ පොඩ්ඩක් කලවම් කරගන්න. නැත්නම් ඔන්න ඉතින් දැන් අපේ කිරි හොද්ද හොඳට හොද්ද නටන වෙලාවේ මම ලිප ඕෆ් කරගන්නවා. ඕෆ් කරලා චුට්ටක් මේ වගේ කලවම් කරගන්න. එන්නේ හොද්ද චුට්ටක් නිවෙනකම් කලවම් කරලා ඉදියාප්පයක් එතකොට කැකුළු හාලේ බත් ටිකක් එක්ක කන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මේ රෙසිපි එක ඔයාලට try කරලා බලන්න පුළුවන්.